පටන් ගන්න. ඒ මොකද සැබෑම ගුරු මව්වන් සෙනෙහසින් පිරුණු තිලිනි ගුරු මෑණියන් අප පාසලෙන් සමුගෙන වෙනත් පාසලකට අපි වගේම දරුදරියන්ට චිප්ස් අතර ලබා දීමට යන දවස අද නිසා hina කඩම් පුරවගෙන පාසල ගේට්ටුවෙන් ඇතුළට එන අය පිටක අපට ආදරණීය මවක් වගේම හොඳ එළියක් වුණා. ගෙවුණු අතීතයේ සිටම අද දක්වාම සිප්ස් අතර විතරක් නොව අකුරටම ලඟු නොවි ආදරෙන් අපේ මුචීත් කියුවා. අපේ හරි වැරදි පෙන්වා දෙමින් ආදරණීය මවක් වගේ අපි ළඟින්ම හිටියා. ඒ විතරක් නෙමෙයි මට අද වගේ මතකයි මගේ සීයා මාව දාලා මේ ලෝකේ සදහටම යන්න ගියපු දවස. එදා මට සිංහල භාෂා පළාත් පද්‍ය ගායනා තරඟ තිබුණ දවසක්. එදා මගේ මුළු ලෝකෙම කඩා වැටලා තිබුණා. ඒ තිලිනි ගුරු මෑණියන් මාව දිරිමත් කළා. මා ටීචර්ගේ කාර් එකේ මාව එම තරඟයට එක්කගෙන ගියා. මගේ අම්මා ළඟින්ම මගේ ළඟින් හිටියා. මට ඒ කරපු උදව් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. දරුවන්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවි සුවහසත් දරුවන් වෙනුවෙන් කැපවෙන දුයිෂෙන් ගුරු පරපුරේ ගුරු මෑණියක් ඔබ. ඉතින් ගුරු මෑණියන් ඔබ අප සැමවෙන් වෙනුවෙන් කළ මෙහෙය ඉතා බොහෝය. ඔබ විතරක් නෙමෙයි අපේ පාසලෙන් සමුගෙන යන නයනා ගුරු මෑණියනි ඔබතුමියත් දුලංගනී ගුරු මෑණියනි ඔබතුමියත් මා මේ වෙලාවේ ඉතා හෘදයාංගයෙන්ම මතක් කර සිටිනවා. මා මේ පාසලට ආවේ 2 වසරේදී. මා ප්‍රාථමික අංශයේ 3 වසරේදී මේ අකුරු ඉගෙන ගත්තේ දුලංගනී ගුරු මෑණියගෙන්. ඒ විතරක් නෙමෙයි මම 4 වසරේදී අකුරු ඉගෙන ගත්තේ නයනා ගුරු මෑණියගෙන්. ඉතින් මට වගේම මගේ ආදරණීය සහෝදර සහෝදරියන්ට ඉතා ආදරණීය මවක් ලෙස එම ගුරු මව දෙපළ කටයුතු කරා. ඉතින් ඒ ආදරය, ඒ කරුණාව, ඒ ලෙන්ගතුකම වගේම එදා කියා දුන්න දේවල් මගේ මතකය අදටත් තියෙනවා. ඉතින් ගුරු මෑණියනි ඔබ අප සැම වෙනුවෙන් කළ මෙහෙය මෙතක කියා නිම කිරීමට නොහැකිය. ඉතින් ගුරු මෑණියනි අප පාසලෙන් සමුගෙන වෙනත් පාසලක සිටින අප වගේම දරුවන්ගේ නැනිස පාදන්නට මේ මම්පෙක් ඉවර කරන්නට මේ යන ගමන ඔබ ගුරු මවුනි ඔබ සැමට දනදා සමිඳු පිහිටයි. නිදුක් නිරෝගී චිරාත් කාලයක් ජීවිතය ගෙවන්නට හැකි වේවායි අප සැමෙක්ම ප්‍රාර්ථනා කරමු. ආදරෙන් ළඟ ඉඳන් අපේ හිත් කීදවන රිදෙන තැන් සියුම්බට පිරිමදින සනසන අකුරටම ළඟු නොවි ලෝකයක් පෙන්වන පොතේ නැති ජීවිතේ තිනෙන හැටි පවසන දරුවන්ට සැලකලත් පසුතැවෙන දුක් වෙන වරද පෙන්වනු මිසක පුංචි සිත නොතලන ගුරු මවුනි ඔබ නිබඳ ගුණ ගඳින් සුදිලෙන කල අමිල මේවරට පුදමි තුති මල් වැතින. අද සිටි බසමට